අයිබෝවන් අපේ කටේ යටියන්දේ කෙලවරින්ම මතුවෙන දත එකෙන තුන්වෙන චාර්වක දත මේක සාමාන්‍ය භාෂාවෙන්න්න ඥාන දත කියලත් කියනවා. මෙතද ගොටක් අයට ප්‍රශ්න ඇති කරවන දත. විශේෂෙන්ම මේ දත භාගයට මතුවීම හෝ මතු නොවී පැවතීම නිසා ගොඩක් අය පීඩා විදිනවා. ඉතින් මේ දත ගලවන්නම ඕනිද. ගොඩක් අය අපෙන් හන් ප්‍රශ්නයක් ඒක. ඔවු ඔයට මේ දතින් ප්‍රශ්න ඇතිවෙනවා නම් බොහෝවිට මෙමත ගලවා ඉවත් කරන්නම සිද්ධ වෙනවා. ඉතාමත්ම කලාතුරකින් ස්නායු පිරෝම් ප්‍රතිකාර සිදු කරලා මෙම දත තියාගන්න පුළුවන් වනත් බහුළු වශයෙන්ම මෙම දත ගලවා ඉවත් කිරීම තමයි වෛද්‍යවරින් විසින් නිර්දේශන කරනු ලබන්නේ. ඉතින් ප්‍රශ්නකාරී මෙම ඥානදත ඔයා දිගටම ඔයාගේ කටේ තියාගත්තොත් විවිධාකාරයෙන් පීඩා විඳින්න ඔයාට සිද්ධ වෙනවා. මූලිකවම මෙම දත අවට ඇති විදුරුමසෙහි කෑම සිරවීම නිසා විදුරුමස ආසාධනයට ලක් වෙලා අධික වේදනාව වගේම මුහුණ ඉදිමීම කටඇරීමේ අපහස්ථා වගේ දේවල් වලට මුහුණ දෙන්න ඔයාට සිද්ධ වෙනවා. ඒවගේම තමයි කෑම සිරවීම නිසා මුඛ දුර්ගන්ධය ඇතිවෙන්නත් පුළුවන්. ඇතැම් අවස්ථාවලදී හනුව තුළ සිස් නමින් හඳුරන ගෙඩි ඇතිවෙන්නත් මෙම ප්‍රශ්නකාරී ඥානදත් හේතු වෙනවා. ඒවගේම තමයි මේ දතේ පිහිටීම නිසා ළඟින් තියෙන අනිත් දතට හානි සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් මේ හේතු නිසා මෙම ඥානදත ඔයාට පීඩාකාරී වෙලා නම් ඒක ගලවා ඉවත් කර ගැනීම තමයි වඩාත්ම සුදුසු වන්නේ. තවත් වීඩියෝකින් හම්බෙමු.